ගලගම කුසල ධම්ම හාමුදුරුවෝ ඔයත් ගෙන්වන ප්‍රෝග්‍රෑම් එකකට තැන තැන පොඩි පොරටෝක් ටිකක් දීගෙන යනවා. දැන් නම් යා ලොකු පොරක් වෙන්න හදනවා. හරිද පොරටෝක් ටිකක් දීගෙන යනවා. මම මේ සංවාද වලින් පළ එක වතාවක් සුසන්ත මහත්තයා අපි සත්‍යවිලක් කරන සුසන්ත මහත්තයා ආරාධනා කරා ගලගම කුසල ධම්ම හාමුදුරුවෝ සංවාදයකට. එයා ගිහුවා මාත් එක්ක සංවාද කරන්න බෑ. තව මම මහායාන ගැන හරි අධ්‍යයනයක් කරලා නැහැ කියලා. ඊළඟ මිනිස්සු ලැජ්ජ නැතුව පෝස්ට් එකක් දානවා තොටවත්ත පලා ගියා සංවාදය. සුදත් අයියා ලෑස්තිද සංවාදයක් ලෑස්ති කරලා? මම ගලගම ඔබ කියනවනම් ගලගම හාමුදුරන්ට ආරාධනා කරන්න. ඔය නිකන් තැන තැන පොරටෝක් දෙන්නේ නැතුව නිකන් ඒ 2.50 වැඩ කරලා ඒක භික්ෂුත්වයට ගැලපෙන්නේ නැහැ. කරන්නේ නැතුව එන්න මම ඔප්පු කරලා පෙන්නන්නම් රහතන් වහන්සේගේ කෙලෙස් සම්පූර්ණයෙන් ඉවත් වෙලා නැහැ මම මේ මහායාන එකතු වෙච්ච දේවල් තියෙනවා නම් අපි ඒවා රැකගමු. අයියා හොත් උදාහරණ කියන්න ඒගොල්ලෝ ඇවිල්ලා මේක අර YouTube අවකාශයට ඇවිල්ලා තේරවාදීද මහායාන මොකද්ද අයියේ බෞද්ධ සම්ප්‍රදාය බෙදීම මම කියවනේ දැන් මහායානිකයෝ හැමෝම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනයි කියලා. මහායානි විශ්වාසයේ හැම කෙනෙක් තුළම මේ බුද්ධ බීජය තියෙනවා. මේ පොරක්ද සිද්ධාර්ථ ලොසෙක්ද වැඩකාරයෙක්ද ඇනගත් එකෙක්ද ගෑනිත් එක්කවත් ඉන්න බැරි වෙච්ච එකෙක්ද මොකෙක්ද ඒක ඔයාට තියෙන්නේ අවදි කරලා බුද්ධ අංකුරය දැන් උදාහරණයක් අනිවාර්යයෙන් මහින්ද ගාව ප්‍රභාකරන් ගාව බුද්ධ බීජ ප්‍රභාකරන්ද තිරසංගත සුනකයා තුල පවා හරිද පොසිබිලිටි එක තියෙන එක පාවිච්චි කරන්න නැති එක වෙන ප්‍රශ්නයක් අයි ඒතකොට මමත් බුදු වීමේ බුද්ධ බීජයේ තියෙන බෝධිසත්වරයෙක් නම් ඔයත් බුදු වීමේ බුද්ධ බීජයේ තියෙන බෝධිසත්වරයෙක් නම් මට මේ ඔයාට වඩා මම පොරක් වෙන්න බෑනේ. මෙන්න මේ හින්දා තමයි හැම ජපන් ජාතිකයෙක්ම අනිත් ජපන් ජාතිකයට ඔළුව නවන්නේ. මගේ ඉස්සරහින් තවත් අනාගත බුදුවරයෙක් කියන ගෞරවනීය චේතන. මේක වටින්නේ නැද්ද මේ රටක් හදන්න? දැන් ඔයා ඔය කරපු ඉස්කෝල වල පොත් බෙදලා මම පාසල් පොත් බෙදපු එක. ඒක මහායානී හැටියට බෝධිචර්යාවක්. මහායා තේරවාදයේ කිව්වේ ආත්මාර්ථකාමියෝ කොහොම හරි උඹ රහත් වෙලා උඹ විතර සසරෙන් ගොඩ යන් කියලා. මහායානී කිව්වේ නෑ අවලෝකිතේශ්වර බෝධිසත්වෝ කියන්නේ මේක සිරීපාදේ තාමත් කට්ටියන්ට හරියට කියව ගන්න බැරි වෙච්ච මොන නොගැසුණු ඇහැ නොගැටුණු සෙල්ලිපියක් වෙනවා ඔබ නල්ල තන්නිය හරහා හැටන් හරහා සිරීපාදේ නගිනව නම් පත්මයට හරියටම මීටර් 100ක් විතර තියා. ඔව් පත්මයට හරියට මීටර් 100ක් විතර තියා. තාලිය තියෙන ස්ථානය තුල එතනින් පහළට වැස්සන් පස්සේ තමයි මේ සෙල්ලිපිය සහ මේ මහා අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ විස්තරය පවතී. එහෙමයි. මීට අසර 2000 කියලා එහෙම කියන්න බෑ. ඔව්. වසරක් සඳහන් වෙන්නේ. එහෙම සඳහනක් නැහැ. මේක ඇවිල්ලා කකුසඳ බුදුන්ගේ සිට කොණාගමන කාශ්‍යප ගෞතම බුදුන්ගෙන් පස්සේ පහළ වන අවලෝකිතේශ්වර දක්වාම දීර්ඝ වෙන සෙල්ලිපියක් තමයි මේ තියෙන්නේ. එහෙමයි තමයි. මේකේ යම් කෙනෙකුට කාබන් පරීක්ෂණයක් කරලා මේකේ විස්තරය ගන්න පුළුවන් නම් ආචාර්ය රාජ් සෝමදේව මහත්තයට වගේ ඇත්තටම ඇත්ත අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ සංකල්පය තමයි මම බුදු වෙන්නේ අන්තිම තනකොළ ගහත් බුදු වෙනකම්. අතාරිනවා බුද්ධත්වයේ අන් අයගේ විමුක්තිය වෙන්නේ. බුද්ධත්වයේ ඒක ලෝකේ වටිනම දේ බුද්ධත්වයනේ. ඒක අතාරිනවා. ඒක ඒක ඇත්තද බොරුද කියන එක නෙමෙයි මේ කියන්නේ මේ කතාවයි වටින්නේ. ජීවිතයේ අර්ථය ඉගෙන ගනින්න. පඬිතයෝ වෙන්නේ නැතුව Tamanට වෙන දේ බලපල්ලා. නිින්ද ගියාට පස්සේ තොපිට මොලයක් තියෙනවද කියලා බලපල්ලා. නිින්ද ගියාට පස්සේ තොපිට ශරීරයක් තියෙනවද කියලා බලපල්ලා. මොකක්ද දෙතෙන්දි වෙන්නේ කියලා බලපල්ලා. ඒක මොකක්ද කියලා බලපල්ලා. ඔන්න ඕකට තොපි මරුණාන් පස්සේ ඇතුල් වෙන බව දැනගනින්න. කය නැති වුණාන් පස්සේ ජීවත් වෙන්න තැනක් හැදිලා තියෙනවයි කියලා තේරුම් ගනින්න. ඒකෙන් නිදහස් වෙන්න බැරි කියලා එතෙන්ට ගියයින් පස්සේ තේරුම් ගනින්න. ඒකෙන් නිදහස් වෙන්න මේකට එනවා මේකේ තියෙන සැප සම්පත් වලට ඇදිලා ඒක හදා ගන්නෝ ආපහු ඒකේ මෙහෙට වැඩි කාලයක් ගත කරනවා මහා කල්ප 60 70 හීන ඇතුලේ කට්ටියට දුවන්න වෙන්නේ කය නැතුව කාලය නතර වෙච්ච තැනින් අකාලික ලෝකෙට සමවදින්න වෙනවා අකාලික ලෝකේ අකාලික විදියට දකිනවා නම් පරිණිර්වාණය උරුම කරගන්න පුළුවන් වෙනවා ඒතර තේරවාදී කිව්වේ ආත්මාර්ථකාමීව නිවන් දකින්න තේරවාදී බලන්න කොච්චර දුෂ්ටද කියලා. හේම දළදා වහන්සේ ගෙනාවේ ගෑණියෙක්. හැබැයි දේවල් නිර්මිතන් වල ගෑණියට ඡන්ද ඉල්ලන්න බෑ. ශ්‍රී මහ බෝධිය ගෙනාවේ තෙරණියක්. හැබැයි ගෑණුට උඩමළුවට යන්න බෑ. මොන ආගම්ද ඊනේ? ඒතර තේරවාදීන්ගේ ශ්‍රේෂ්ඨම ග්‍රන්ථය වෙන විසුද්ධි මාර්ගයේ සුත්තයි. කියනවා නිවන් පිණිස රහතන් වහන්සේ වඩන ආත්මාර්ථකාමී සීලය මධ්‍යමයි. බුද්ධත්වයේ පිණිස සියලු සත්වයා සසරින් එතර කරවීම පිණිස බෝධිසත්වයා වඩන සීලය ශ්‍රේෂ්ඨයි කියන්නේ. මේ තේරවාදී ග්‍රන්ථය කියන්නේ. ඒ නිසා මහායානිකයා කියලා කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ විශ්වාස කරන කෙනෙක්
වේකන්සිස් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය හිතනවා මේ බුදු වෙන එක මේක එක ලෝකයක එක බුදුරයි පහළ වෙන්නේ කියලා. දැන්ට සයන්ස් වලින් හොයාගෙන තියෙන්නේ මේ අපි ශීරපතේ විතරක් මේ මිල්කි වේ එකේ විතරක් ජීවයට සුසු ග්‍රහලෝක තියෙනවා කෝටි 4000ක් බිලියන 40ක්. ඒ නිසා වේකන්සිස් ප්‍රශ්නයක් නැහැ. අපි try කරන්න තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මහායානයේ කියනවා මේ දැන් අපි සිද්ධාර්ථ ගෞතම එක බුදු කෙනෙක් විතරයිනේ අපි කියන්නේ. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තියෙනවා ඊයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කොපීස් පිටපත් අනන්ත සංඛ්‍යාවක් විශ්වයේ වෙනත් ග්‍රහලෝකවල තියෙනවා කියන්නේ. මේක 1957 ක්වොන්ටම් ෆිසික්ස් වල ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් කියන මේ ඉතාම විශිෂ්ට ඇත්තම ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට් එක සිද්ධියක් මම මහායානෙන් බලපාපු. ඒ කියන්නේ මහායානික සිද්ධාන්තයක් එකකින් තහවුරු වුණා. ඒ කියන්නේ මේ භෞතික විශ්වය ඇත්තටම තියෙන එකක් නෙමෙයි. අපේ නිරීක්ෂණය මත නිර්මාණය වෙන එකක්. මේක මහායානය කියන්නේ අවුරුදු 2000කට කලින්. ඒක තමයි ඩබල් ස්ලිට් එකෙන් මම කියන වැඩි විස්තර කියන්නේ නැහැ. මේක වැඩසටහන දික් වෙන හින්දා සහ සුදතයිර ග්‍රීක් වගේ වෙන්න පුළුවන් හින්දා. කවුරු චැලෙන්ජ් කරත් මම ඒකට කියන්නම්. ඒක විස්තර කරන්න මෙනිවල් ඉන්ටර්ප්‍රිටේෂන් කියලා තියරි එකක් ගෙනවා. මේ තියරි එකේ කිව්වේ අපි හැමෝගෙම සමාන කොපි. තව සුදත්ත තිලක්සිරි කෙනෙක් වෙන සමාන්තර ලෝකයක ඉන්න පුළුවන්. මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ කඩේ යනවා. සිරේ නෑ විහිළුව නෙමෙයි. මේ මම එහෙ මහින්ද රාජපක්ෂ කෙනෙකුත් ඉන්න පුළුවන් එහෙ. ඔව් එහෙ සමහරවල් අනුර කුමාර දිසානායකලා හොරකම් කරනවා වෙන්න පුළුවන්. මහින්ද හොරකම් කරනවා නෑ විහිළුව නෙමෙයි. මේක ඔව් ඉතින් අපිට අයි පාරක් මේක තමයි තියරි එක. ඒ කියන්නේ එක සිද්ධියකට අදාළ වෙන්න පුළුවන් possibilities තියෙනවා. වෙන ප්ලැනට් එක මහින්ද මේ වෙලාවේ ජනාධිපති වෙලා අනුර කුමාර වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒක තමයි තියරි එක කියන්නේ. ඒ කියන්නේ එක පුද්ගලයෙක්ගේ ජීවිතයේ සිද්ධ වෙන සිද්ධියට අදාළ සියලුම possibilities ඒ වෙලාවේ වෙනත් parallel මේ world වල වැඩ කරනවා. මේක මේ සුරංගනා කතාවක් නෙමෙයි. ඔබ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google ගිහිල්ලා search කරන්නකෝ medieval interpretation කියලා. මේක මේ quantum physics මේ තහවුරු ඒ කතාව තමයි අර සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තියෙන්නේ ගෞතම බුදුන් වහන්සේගේ පිට මේ වගේම ඒ හා සමාන වෙනත් ඒ නමම තියෙන ඒ විදිහෙන් බුදුවරු වෙනත් ලෝකවල ඉන්න පුළුවන් කියන. ඊළඟට අයියේ හරි ලස්සන එකක් තියෙනවා. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ තියෙනවා මේ මම මේ මහායාන පැහැදිලි තියෙන මේ සිල්ලර කරුණු මේ මම කියන්නේ දාර්ශනික ඒවා අපි මේ වෙලාවේ කිව්වොත් මේ වැඩසටහන බෝරින් වෙන හින්දා. එක පිටසක් වල බෝධිසත්වරයෙක්ට ඕන වෙනවා මේ ගෞතම බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ. ශාක්‍යමුනි සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ හම්බ වෙන්න ඕන වෙලා ඒ ග්‍රහලෝකේ ඉන්න බුදුහාමුදුරුවෝ ගිහිල්ලා කියනවා මං යනවා ශාක්‍යමුනි ගෞතම බුදුන් වහන්සේ දකින්න කියලා. ඒතකොට කියනවා ඔයා යන සභාලෝක. සභාලෝකේ කියන්නේ ඒගොල්ලෝ මේ අපේ පෘථිවියට කියන නමයි. ඒ කියන්නේ වෙන වර්ල්ඩ් එක. ඔයා යන සභාලෝකේ හරිම මේ නොදියුණු ලෝකයක්. හරි පාරක්වත් නැහැ. හරි අපිරිසිදු ගඳ ගහන ලෝකයක්. හැබැයි ඔයාට hinaයයි. hina වෙන්න එපා. මොකද ඔබ මතක තියාගන්න. මේක බුදුවරයෙක් වැඩ ඉන්න ලෝකෙක. මේ තියෙන්නේ මොකක්ද දන්නවද? අපි හෙලිකොප්ටර් view ගැන කියන්නේ උඩ ඉඳලා බලන එක. මේ තියෙන UFO view. ඒ කියන්නේ ඊටාම දියුණු තලයක ඉන්න පිටසක්වල ජීවියෙක් පෘථිවියට ආවොත් පෘථිවිය දකින්නේ කොහොමද? මෙන්න මේ වගේ ඊටාම දියුණු මනස්කාන්ත සිද්ධාන්ත රාශියක් අපිට හම්බ වෙනවා මහායානය ඇතුළේයි. මේ මම මේ එකක් දෙකක් කිව්වේ. ඔබ ඒ නිසා ඔබ තෝරගන්න. ඔව් ඒ වගේ ගොඩක් කාරණා නිසා. මේකේදී පාලනය බාරගන්නේ වසවර්ති මාරයද. ඉතින් මම සකසුරුවම් කරන ආර්ය දොරටුවට කට්ටි. අහන්න මිනිස්සු නැති වෙනවා සම්පූර්ණ ලෙසම. නමුත් මම විශ්ව න්‍යායට අනුව 5 දෙනෙක් මේකට ඇතුල් කරලා මේක පෙන්නනවා. මට ලෝකයක් නිවන් දක්වන්න බෑ. මට පුළුවන් හැකියාව තියෙනවා කකුළු හැලියෙන් ගලවලා ගන්න. කකුළු හැලියෙන් එළියට ගන්න. තැම්බිලා මැරෙනවුන් බෑ කියනවුන් එළියට ගැනීමට හැකියාව තියෙන දොර 180 වෙයි. බලාපල්ලයි කියලා කියන වසවර්ති මාරයට ඔක පේන්නේ නැති. ඔතනින් ඇතුළු වුණායින් පස්සේ මාරයෙකුට බ්‍රහ්මයෙකුට දෙවියෙකුට පරාද කරන්න බැරි ස්ථානයක Taman රැඳෙන. ඉතින් මේ ධීරත්වය හැමෝටම ගන්න බැරි වෙනවා ජනාධිපතිතුමා අද මම තැනක රංජන් රාමනායකගේ විස්තරයක් අහලා එක්තරා අර පුරෝහිත කෙනෙක් රාජ්‍ය පුරෝහිත කෙනෙක් තෙල් වගේක් විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය භාණ්ඩාගාරී ජනාධිපති අරමුදලෙන් කෝටි 80ක ප්‍රමාණයක් හිමාලයේ ගිහිල්ලා බෙහෙත් හොයාගෙන ඉන්න අරගෙන තියෙනවා. ඕක කරන වෙලේ මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. ඔය බුදුන් වඳිනවනේ, දන් දෙනවනේ, පින් කරගන්න උත්සාහ කරනවනේ. සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කියලා එකක් ඔය චීවරධාරීන්ගෙන් එහා පැත්ත සැඟවිලා තියෙනවා. අපි ඒක රෙකෝඩ් කරලා තියෙනවා. ඉතාමත් අපහසුයෙන් කරපු දෙයක් වෙනවා. ලෝකෙට 2020ට එලි දක්වන්න තියෙන අවසන් අවියවේ යුද්ධ කරන්නේ වසවර්ති මාරය වෙනවා. පෘථිවියත් එක්ක මිනිස්සු මේ හත්තිලව්වල කිසි දෙයක් දන්නේ නැති. මේ ධර්මයක් ප්‍රතිරූප ධර්මයක් අවසන් වෙලා වසවර්ති මාරයේ යුගය ආරම්භ වෙන තැන. සූර්ය ධර්ම යුද්ධේ යම් කිසි දෙයක් එළියෙන් නොතිබ්බොත් මිනිස්සුන්ගේ අතට යුද්ධ බාර දෙයි.
මේ ටයිම් එකේ මිනිස්සුන්ගේ අතට යුද්ධ ගියොත් මොනවද වෙන්නේ කියලා බලන්නේ කියලා කිව්වා. එහෙම වුණොත් කොරෝනා අවුරුදු 50ක් තිබුණා වගේ විනාඩි 45ක් ඇතුළත ලෝකෙ මඟුරු වෙලා යනවා. ඒකත් පාලනය කරගන්න මේ කොරෝනා. මේ අවස්ථාවේදී එක දෙයක් රාජ්‍ය නායකයට කිරීමට හැකියාව තියෙනවා. ධීර දොරටුවේ ඉඳගෙන පණිවිඩය දෙනවා. සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ රෙකෝඩ් කරලා තියෙනවා. අර මීහරක්ට කෝටි ගණන් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වියදම් කරනවා නම් ඒවා මාධ්‍ය ආයතන වලට දීලා සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ පිළිවෙලට ඇඩ්වර්ටයිස්මන්ට් නැතුව මොකුත් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නපා මෙන්න සල්ලි රටේම සජ්ජායනා කරපන් එක දිගට ඔක්කොටම හැම නාලිකාවම එක දිගට සූත්‍රේ ඒ සූත්‍රයේම තියෙනවා ජම්බුද්දීපේ සියලු රෝග දුරු කරන්නේ සූත්‍රයේ ලියලා තියෙනවා. ඒ සූත්‍රය මහමෙවුනාවෙන් වලලගෙන තියෙනවා. එලි දක්වන්න දුන්නේ නැත්තේ මමයි කියලා මහා උජාරුවෙන් කියපු මිනිහෙක් ඉන්න ඔය රට තුල. එයාගේ කට වැහෙනකම් මං කට වහගෙන ඉන්න. කාටවත් දඬුවම් දෙන්න. හැමෝටම. බොරු කාරයින්ට සියලු දෙනාට දඬුවම් ලැබෙන. පාර කියන තාරුකා දැන් යන්නේ හරහට වෙන්න. රටක් හදාගන්න බැරි අර ප්‍රතිරූප ධර්මය අවසන් වුණේ නැති නිසා වෙන. දැන් ප්‍රතිරූප ධර්මය අවසන් වෙනවා. මිනිස්සු දන්නේ නැහැ වෙන්නේ මොකද්ද කියලා. මිනිස්සු අර පුරුද්දට පෙන්නපු මාවතේ ඔහෙක් කෙලගෙන යනවා. යන්නේ මරණයට. කවුරු. ඉතින් සසරට සැරට දේශනා කරන්න අවශ්‍ය නැති වෙනවා. අතේ තියෙන විසිකොන්න හරියට කතා කරමු. ඊයේ යුක්ත සද්ධර්ම කුණ්ඩික සූත්‍රය රට තුල සජ්ජායනා වී. දැන් අපේ තියෙන තේරවාදී බුදුදහම මේ ප්‍රැක්ටිස් කරන රටක් නේ මේක. අපි තේරවාදය පිළිගන්නවා ෆවුන්ඩේෂන් කෝස් එක හැටියට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මුල් කාලේ 3ක් දේශනා කළා. බුදු පසේ බුදු මහරහත්. මේක හරියට සර්ටිෆිකේට් කෝස් එක ඩිප්ලෝමා එක ඩිග්‍රී වගේ. ඩිග්‍රී තමයි සම්මා සම්බුද්ධත්වය. හැබැයි මේ ඩිග්‍රී එක අනිවාර්යයෙන්ම හැමෝම කරන්න ඕන කවදා හරි. ඒ කියන්නේ අපි මහායාන එකතු වෙච්ච දේවල් තියෙනවා නම් අපි ඒවා රැකගමු. හැම කෙනෙක්ම සම්පූර්ණයෙන් සසරෙන් එතර වෙන්න නම් අර මං කියවනේ අර මේ අන්කන්ෂස් මයින්ඩ් එක. මුහුදේ අයියා මේ පාවෙන අයිස්කන්ධක 10න් 8ක් 9ක් විතරම තියෙන වතුර යටනේ. ඒ යට කැල අපිට පේන්නේ නැහැ. ඒ වගේ අපේ මනසේ 10න් 8ක් විතර තියෙන මෙන්න මේ ආලේ විඥානේ නැත්තම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන අන්කන්ෂස් මයින්ඩ් එකේ. මේ අන්කන්ෂස් මයින්ඩ් එකේ අපි අනන්ත සංසාරේ රැස් කරගත්ත කෙලෙස් කපා හරින්න බෑ රහතන් වහන්සේගේ ඥානෙ. එයාට පුළුවන් තමන්ගේ මතු පිට මනස ක්‍රියා කරගන්න. හැබැයි මේ අන්කන්ෂස් මයින්ඩ් එකේ තියෙන අවිඥානික මනසේ තියෙන කෙලෙස් කපා හරින්න පුළුවන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන සම්මා සම්බුදුරෙක්ගේ වජ්‍රමය ප්‍රඥාවෙන් විතරයි. මොකද දියමන්ති වලින් දියමන්ති කපන්නත් පුළුවන්, වීදුරු කපන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම කවුරු හරි මේ භව චක්‍රය අවසන් කරනවා නම් එයාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නම වෙනවා. ඒකයි මම කිව්වේ කවුරු හරි තේරවාදී භික්ෂුන් වහන්සේලා මේක වැරදි කියලා කියන්නේ. තේරවාදී අපි වැරදි කියලා කියන්නේ නැහැ. තේරවාදය ඇවිල්ලා ෆවුන්ඩේෂන් කෝස් එක. සෝරි සර්ටිෆිකේට් කෝස් එක. හැබැයි මේවා ආందోලනාත්මකයි. මම වගකීම් බාර ගන්න. ඔබ වගකීම් බාර ගන්න ඕන. හැබැයි කතා කරන්න හැකියාවක් තියෙන කෙනෙකුට අවකාශය දෙනවා. අනිවාර්යෙන් මේ වැඩසටහනට සහභාගී වෙන්න. ඒක විශේෂයෙන් මම ආරාධනා කරනවා අර පොරටෝක් දීලා නිකන් මේ 2:50කට කරන්නේ නැතුව ගලගම කුසලදම් හාමුදුරන්ට සංවාදයකට එන්න. ගලගම මේ පොඩි හාමුදුරුව කෙනෙක් මේ කිව්වා කියලා ඔබ වහන්සේ අපිව මේ පහත් කළ සැලකුවට කමක් නැහැ. ඒකින් ඔබ වහන්සේගේ ගතිගුණයි පැහැදිලි වෙන්නේ. සමහර ස්වාමින් වහන්සේලා මේ අවලෝකිතේශ්වර කියන පුද්ගලයා සම්බන්ධව නරක විදිහට එහෙම නැත්නම් වෛරීසාගත ප්‍රකාශ කරනවා. නමුත් අපි වෛරීසාගතව ප්‍රකාශ කළා නැහැ.